අතිශයින්ම තීරණාත්මක තරගයක් ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ අංක 2 යටතේ තරග කරන කණ්ඩායම් දෙක දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි දැන් සූදානම් තරගය ආරම්භ කරන්නට. අනිසක වශයෙන්ම පාකි දැන් කාල ගණනය ආරම්භ කර තිබෙන වගයි තරග තීරකවරයා අපවසන්නේ දැන් සූදානම් වන්නේ ප්‍රථම පන්දු වාරය යොමු කරන්නට පානදුර සුපර් ෆැෂන් ක්‍රීඩා සමාජයේ නිත්‍ය ආරම්භක පන්දු වන මිලින ප්‍රියශාන්ත දැන් සූදානම් තාරක මදු සංකට පන්දුවීම සඳහා මේ බෙරගම යක්ෂයා යනුවෙන් අන්වර්ථ නාමයෙන් හැඳින්වන තාරක මදු සංකද අපර ක්‍රීඩාලෝලී හිතවතුනි ඔසනාස්මාදානයේ දැන් ශ්‍රී ලංකාවේ අංක 1 සහ අංක 2 ආධිපත්‍යයන් රඳවාගෙන සිටින කණ්ඩායම් දෙක තරග කරන්නේ වෙනස් බලඥා පානදුර සුපර් ෆැෂන් අතර තරගයේ මිලිනා ප්‍රශාන්ත පාරෙල්ල කරනවා තාරක මදු සංකමේ දක්ෂිණ ලංකාවෙන් බිහිවුණු තවත් අග්‍රගණ්‍ය දකුණු අත්පිටිකරුවා මිහිතුවක්කාර තාරක දැන් ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා වෙනස් බලඥා වෙනුවෙන් ලකුණු 6කින් දහබර ක්‍රීඩාලෝලී හිතවතුනි මිලිනා ප්‍රියශාන්ත ඊ රාත්‍රියේ නිමා වුණු තරග මාලාවේ දහබර ක්‍රීඩාලෝලී හිතවතුනි ඒ රාත්‍රී තරග මාලාව ජය ගන්නා විට පානදුර සුපර් ෆැෂන් වෙනුවෙන් අවසන් මා තරගයේ වීරය අස්සා දහබර ක්‍රීඩාලෝලී හිතවතුනි ඔබම පන්දු යවන්න සම්මාන දෙකම තම තුරුලට ගත් ක්‍රීඩකයා මේ ප්‍රථම පන්දු වාරය ක්‍රියාත්මක කරන්නේ මිලින ප්‍රශාන්ත දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි දැන් සූදානම් තාරක මදුශංක පන්දු පිළිගන්නට සූදානම් වන්නේ දැන් නැවත සූදානම් චමාලියා මහාවිද්‍යාලය හන්තින් පන්දු යොමු කරන්නට දකුණකින් පිටාසුරුවන තාරක මදුශංක පන්දු පිළිගන්නට සූදානම් වන්නේ දකුණකින් පිටාසුරුවන ක්‍රීඩකයා ඉදිරියේ වරා පාරා කෙල්ල කරනවා ඒ වරාවුඩ පන්දුව සුරකිව රැක ගන්නවා මේ සටන් කාමී පන්දු රකින්න උපේශේනව රඳවා තිබුණේ තරමක් වයිට් මිඩෝන් දෙසට වන්න දහබර ක්‍රීඩාලෝලී හිතවතුනි උඩ පන්දු රැක ගන්නවා සමගින් තාරක මදුශංක ක්‍රීඩා පිටියේ නිවත් වෙනවා පළමු විකට්ටුව ලෙස මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 6 දී වෙනස් බලඥා ප්‍රථම විකට්ටුව බිඳ වැටෙනවා සනස් අනිසක වශයෙන්ම බලාපොරොත්තු ක්‍රීඩකයාගේ ඊළඟම විසඳන්නට මිලින ප්‍රියශාන්ත සමත්කම් දක්වුවා පාකේ නිසක වශයෙන්ම සහල්ලු පන්දු යවන්නන් වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයේ පසුවන මිලින ප්‍රියශාන්ත තමන්ගේ පන්දු වාරය තුලදී පෙර පන්දුව තුලදී තමන්ට හිරිහැර කර තාරක මදුශංකගේ කඩුල් ලදවා ගැනීම සමත්කම් දක්වුවා දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි දැන් නවක පිටිකරුවා හැටියට නීලමේගම් ගෝකුල් දැන් ක්‍රීඩා පිරිසන ආකාරයක් දක්වලා ලැබෙන්නේ මස්කෙලි පුරවරයට නාකම් කියන නීලමේගම් ගෝකුල් දාකුණතින් පිටහසුරන මේ ප්‍රවේගකාරී සට්ටන් කාමී ක්‍රීඩකයා දැන් ක්‍රීඩා පිරිසන ආකාරයක් දක්වලා ලැබෙන්නේ ලකුණු 6යි එක් විකට්ටුවයි පාකි අකේම නායක ක්‍රීඩකයා කෝකුල් සම්බන්ධ වුණා අද මලේගම් තරග මාලාව කන්ද උඩරට කොළඹ සරවණ මුතු ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරග මාලාව ආරදා විනාශ බලඥා වෙනුවෙන් නෑවර අතුන පන්දුවක් ලෙසින් සුරක්කිව රැක ගන්නවා සමගී දෙවන විකට්ටුව අත්බිඳ වැටෙනවා නීලමේගම් කොකෝල් ගෝල්ඩන් ඩක් අවස්ථාවකට අසු වෙනවා මිලිනා ප්‍රියශාන්ත විශිෂ්ට පන්දු වාරයක් ආරම්භ කර තිබෙනවා පානදුර සුපර් ෆැෂන් වෙනුවෙන් දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි දැන් විනාශ බලඥා විකට් එකයි ලකුණු 6යි බෝතිනා දාසය නිසල්මනෙත් නරඹන තරගයක් අඩියට පානදුර සුපර් ෆැෂන් වෙනස් බලඥා තරග අපට විවාදයකින් තරව නම් කරන්නට පුළුවන් දැන් නවක ක්‍රීඩකයා දැන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වෙනවා මහිර ප්‍රබෝධ ලයිස්තුවේ අංක 4 ක්‍රීඩකයා දහබර ක්‍රීඩාලෝලී හිතවතුනි ලකුණු 6ක් තිබෙදී දෙවැනි විකට්ටුවත් බිඳ වැටී තිබෙනවා මේ එවෙන්ජර්ස් ක්‍රීඩා සමාජය ගැන කතා කරන විට පාකි ඔබට මතක ඇතිද BPL තරග මාලාව විසින් සංවිධානය කරද්දී මේ පාසලට අඩුවක්ව තිබූ මේ ප්‍රධාන ගේට්ටුව සමිකරීමේදී මූලිකත්වයේ ධර්මෙන් පොරොන්දු කඩ කරන යුගයක තමන් දුන් පොරොන්දුව එලෙසම ඉටු කරමින් මේ පාසලට අඩුපාඩුවක් තිබූ ප්‍රධාන ගේට්ටුව ලක්ෂ 10කට ආසන්න මුදලක් වියදම් කරමින් සදුවා දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි
ඒවර සාර්ථක පන්දුවක් යොමු කරනවා මිලින ප්‍රියශාන් විශිෂ්ට පන්දුවාරයක් ක්‍රියාත්මක කරන ආකාරයක් දක්වලා ලැබෙනවා පානදුර සුපර් පැෂන් වෙනුවෙන් ඔබ පැවසූ ආකාරයට BPL පළමු සංස්කරණයේ ඔනුපයාගත් වැඩි මුදල් සංඛ්‍යාව ඉන්න අනතුරුව අතිරික්ත මුදල් වලින් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල රාජකාරියක් ඉෂ්ට සිද්ධ කරා මෙවරත් මේ තරග මාලාවේ අතිරික්ත මුදල් වලින් නැවත මේ පාසලේ අභිවෘද්ධියට යොදවන්නට කටයුතු සූදානම් කර තිබෙනවා මුජාගේ නායකත්වය මඟ පෙන්වීම යටතේ මේ තරග මාලාවේ සෆ්‍රීන් සහ හනීප් යන මාතෘන් දෙපළ ප්‍රධාන තරග සංවිධායක බවතුන් ලෙස කටයුතු කරනවා මේ තරග මාලාව තුළ BPL තරග සංවිධායක බවතුන් කවදාත් සමාජ සේවයන් වලට ප්‍රමුඛ ස්ථානයක් ලබා දීම කැපී පෙනෙන කාරණයක් මම ඇත්තම් තරගාවලිවල මා දැක තිබෙනවා තරගාවලිය අතිරික්ත මුදලේ ඇතමුන් සාද පවත්වනවා ඇතමුන් විනෝද චාරිකා සඳහා සම්බන්ධ වෙනවා නමුත් මොවුන්ගේ සංකල්පය බවට පත්ව තිබෙන්නේ දහබර ක්‍රීඩාරෝහී හිත බතනේ පැහැදිලිවම තමන් අධ්‍යාපනය ලද පාසලට යමක් කරන්නට පුළුවන් ඒ මහත්වද කාරණයක් තාබර ක්‍රීඩාරෝහී හිත බතනේ වර ප්‍රබෝධ පාර එල්ල කරනවා පන්දුව ඇති යනවා කවසා පන්ට අතරෙන් පන්දුව නතර කරනවා තනුක පන්දුව රැකගෙන බාර කරන විට ලකුණකින් සහීමකට පත්වෙනවා ලකුණු 7යි මුළු ලකුණු සංඛ්‍යාව දහබර ක්‍රීඩාරෝහී හිත බතනේ වීනස් පලක්ඥා ලකුණු පෙරුව ලකුණු 7ක් ලබාගෙන සිටිනවා මේ වන විට 8යි සමාවන ලකුණු 8යි මුළු ලකුණු සංඛ්‍යාව ඉනි මේ තෙවන පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නේ මේ පුත්තලමට නැකම් කියන කණකියා දහබර ක්‍රීඩාරෝහී හිතබතුනේ ප්‍රසන්න ධම්මික දැන් සූදානම් වන්නේ දැන් තෙවන පන්දුවාරය යොමු කරන්නට නිශාන්ත වීරකෝන්ගේ අද දිනේ නායකත්වයේ තුනිමාකොන් බලාපොරොත්තු වෙනවා ඇති උන්ගේ ප්‍රබල විකට් එකක් බිඳවැටීම සමග නැවත සූදානම් වර පාර එල්ල කරනවා පන්දුව ඇති යනවා ටීප් ස්කාලි කියලේ ඒ ලකුණු 6ක් කැටියට සටන් තබනවා චතුර ඉෂාන් විනිශ්චයකාරතුමන් දහබර ක්‍රීඩාරෝහී හිතබතුනේ දැන් ඔවුන් විමසනවා ඒ ස්ථානය ලකුණු 6ක්ද මේ එම ලකුණු 6 සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 14 දක්වා දැන් ඉහළ නගිනවා ලකුණු 14යි දැන් මුළු ලකුණු සංඛ්‍යාව දාබර ක්‍රීඩාරෝහී හිතබතුනි ඉනි මේ ක්‍රියාත්මක වන්නේ තෙවන පන්දුවාරය දාබර ක්‍රීඩාරෝහී හිතබතුනි පළමු මේ සියලුම ක්‍රීඩකයන්ය විමසන ආකාරයක් දක්වන්න ලැබෙනවා දාත් සැලකිලිමත් යුතුයි දැන් විනාඩි 7ක් ගත වී අවසන් දාබර ක්‍රීඩාරෝහී හිතබතුනි පාකි මේ තරඟය මා හිතන්නේ ඔබට දැක බලා ගන්නට හැකියාව තිබෙනවා බොහෝ මේ ප්‍රේක්ෂකයන් මේ පුරවරයේ පමණක් නොවේ ආකුරණ වරකාමුර මඩවල වැනි ප්‍රදේශවලින් පැමිණී සිටින ඔවුන් ඇල්ම් කරන ඔවුන් ආශා කරන කණ්ඩායම සහ ක්‍රීඩකයන්ගේ දක්ෂතා නරඹන්නට පැමිණී තිබෙන ආකාරයක් දක්වලා ලැබෙනවා දාබර ක්‍රීඩාරෝහී හිතබතුනි ඔය සියලු දිනාව අප බොහොම ගෞරවණීයව පිළිගන්න ලබනවා එවංජස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් දැන් සූදානම් ප්‍රසන්න ධම්මික එමර පාරක් එල්ලකන පන්දුව ඇති යනවා ටීම් ඉන්දිකාදශී උඩ පන්දුව රැක ගන්නවා සෙන පාතින් එල්ල කරේ පාර වීරකෝන් දාබර ක්‍රීඩාරෝහී හිතබතුනේ තුන්වන විකට්ටුව පිට වැටෙනවා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 14 දී තවීගේ කණකියා නිශාන්ත වීරකෝන් දැන් ක්‍රීඩා පිටින් ඉවත් වෙන ආකාරයක් දක්වලා ලැබෙනවා හිනිමේ තෙවන පන්දුවාරේ අප මේ රැඳී සිටින්නේ පානදුර සුපර් ප්‍රාශ අවසන් මොහොතේ ඊයේ මැදියම් රාත්‍රියේ මේ තරග මාලාවට පැමිණෙන වග තාවුරු කරා දහබර ක්‍රීඩාරෝහී හිතබතුනේ මන්ද මේ තරග මාලාවට සැලසුම් දියත් කරේ හරියටම මම කොළඹට සම්බන්ධ වෙනවා අප්‍රේල් මාස 10 වනදා මේ මුචි වෘත්තීය නියැලෙන්නේ කොළඹ රෙදි ගන්න ගිය මොහොතේ ඒ කඩේ හිටිය ප්‍රධාන අයිතිකරු ලෙස සැලකෙන ඔහු තමයි තීරණය කරේ සුපර් පැෂන් එනවා මේ තරග මාලාවට මා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දෙන වග නමුත් සුපර් පැෂන් කණ්ඩායම ඊයේ මැදියම් රාත්‍රියේ තමයි තීරණය කරේ මේ තරග මාලාවට පැමිණෙන වග ඔබ මේ තරග මාලාවට සම්බන්ධ නොවුණා නම් බෝධිවට අනුග්‍රහය පවා හිමි වන්නට තිබුණා ඒ නිසා සුපර් පැෂන් වීනස් කණ්ඩායම් දෙක මේ කාරණා හොඳින් වටහා ගත යුතුයි කියලා මා විශ්වාස කරනවා ඔබේ කණ්ඩායම් දෙකට අතිවිශාල ප්‍රේක්ෂක
ප්‍රේක්ෂක සංඛ්‍යාව ඔබට පණමින් ආදරය කරන ප්‍රේක්ෂකයන් සිටිනවා. එනිසාම තමයි බැගෑපත් ඉල්ලීම් විටින්නිට ඉල්ලන්නට හේතුපාදක වෙන කාරණේ දාබර කරනෝනි හිතමතුනි. දැන් සූදානම් තුන්වන දෙවන පන්දුවාරය අප මේ රැඳී සිටිනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 15ක් ලබාගෙන සිටිනවා. දහබර කරනෝනි හිතමතුනි මේ තීරණාත්මක දෙවන පන්දුවාරය අප රැඳී සිටින්නේ. දැන් කවිඳු ඉරෝෂ් ලයිස්තුවේ මැතපිල ප්‍රතිකාරවෙක් ලෙස සම්බන්ධ වුණා. ධනුෂ්ක සම්පාස් චැම්පියන් ලීග් තරග මාලාවේ කැපී පෙනෙන මාර්ථ ශතක 3ක් වාර්තා කරමින් අපිට වාර්තා තබෝ අක්‍රගණයේ වමත් පිටිකරුවා දැන් සූදානම් දකුණත් පිටිකරුවා මයුරා ප්‍රබෝධ ටීම් මෙඩිකා ටියලේ ලකුණු 6කේ ප්‍රතිචාර දක්වනවා. දහබර ක්‍රාලොලි හිතවතුනි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 21ක් ලබාගෙන පානදුර සුපර් පැෂන් කණ්ඩායමට මෙන්ම වෙනස් පොලක්නා කණ්ඩායමටත් ආධාර කරුවා රසිකයන් සිටින සොඳුරු පුරවරයක් බටගොල් අතනිය පුරවරය දහබර ක්‍රාලොලි හිතවතුනි යම් මේකී සුපර් පැෂන් කණ්ඩායමේ තරග මාලාව ප්‍රතික්ෂේප කරා නම් ඔවුන්ට හදාගත නොහැකි දුකක් වේදනාවක් දැනෙනවා ඇති කියා මා විශ්වාස කරනවා. දහබර ක්‍රානෝනි හිතවතුනි දැන් සූදානම් වන්නේ තුන්වන පන්දුවාරේ ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ. පන්දුවාර දෙකක් අවසන් ලකුණු 24යි 21යි මුල් ලකුණු සංඛ්‍යාව තවත් මේ කවිඳු ඉරෝස් එල්ල කරන සෑම 6 පහරකටම රුපියල් 1000ක් දෙන වග රිල්වාන් මහතා ප්‍රකාශ කර තිබෙනවා. කවිඳු ඉරෝස් එල්ල කරන සෑම 6 පහරකටම රුපියල් 1000ක් දෙන වග දැන් සූදානම් දානුක වයිට් පන්දුවකට ප්‍රධාන විනිශ්චයකාරතුමන් සඳහන් කරනවා. අතර වාරේ ලකුණු 22යි පාකි මේ පන්දුවාර දෙකක් තුලදී ලකුණු 22ක් ලබාගෙන තිබෙනවා. මේ තරගයක් ලබා දෙන්නට නම් කුමන ලකුණු ප්‍රමාණයක් ලබාගත යුතුද? කවිඳු ඉරෝ සහ මයුර ප්‍රබෝධ දැන් ක්‍රීඩා පිටිය තුල තිබෙන්නේ විනාඩි 10ක් අවසන් වී තිබෙනවා. එවැකීම සනාස අපට දක්වලා ලැබෙනවා මෞලවිවරුන් මේ තරග මාලාව නරඹන්නට ක්‍රීඩා අපිට සම්බන්ධ වී සිටිනවා. ඒ අත්‍යතාමත් සතුට දනවන කාරණයක් වර පාරෙල්ල කරනවා ටීම් ස්කාලේ කියලා ලකුණු 6යි දහබර ක්‍රීඩාවලි හිතවතුනි මම විවිධ ආගම්වල මෞලවිවරුන් මාදුට්ටු අතම් තරග සජීවීව නරඹන ස්වාමින් වහන්සේලා නැතුව නොවේ දහබර ක්‍රීඩාවලි හිතවතුනි ස්වාමින් වහන්සේලා කියු සරේ ඉදිරියෙන්ම ක්‍රිකට් ගැන කතා කරද්දී අමතක කරන්න බැරි ස්වාමීන් වහන්සේ දාබර ක්‍රානෝනි හිතවතුනි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 28ක් ලබාගෙන අතුරුගිරියේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දාබර ක්‍රානෝනි හිතවතුනි ශාල්ල පන්දුව වෙන විශාල කාර්යභාරයක් එතුමා උන්වහන්සේ සමාජ සේවයටත් විශාල කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන ලද ස්වාමීන් වහන්සේලාගේ නැඹුරු වීම ක්‍රිකට් එක මෞලවිවරුන්ගේ නැඹුරු වීම මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉන්ෂාම තමයි මා ප්‍රකාශ කරන්නේ. ක්‍රිකට් කියන්නේ දැන් ආගමක් මෙන් හදාන්නට පුළුවන් කාරණයක් දාබර කරනෝනි හිතවතුනි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 28ක් ලබාගෙන සිටිනවා. මේ වන විට ලකුණු 28යි දාබර කරනෝනි හිතවතුනි කවිඳු ඉරෝස් දැස් ලයිස්තුවේ මැතපිල පිටිකරුවෙක් ලෙස සම්බන්ධ වුණා. මයුර ප්‍රබෝධ සහ කවිඳු ඉරෝස්ගේ දෙවුර මත දැන් විශාල වගකීමක් පැවරී තිබෙනවා. මේ ලකුණු 45 50ක් වෙනි ලකුණු සංඛ්‍යාව තරංගකාරීත්වයක් ලබා දියාගේ තරංගයක් ඇටියට නම් කරන්නට පුළුවන්. ඒවරත් පාරක් ඉල්ල කරනවා ඉරෝස් පාර ඉල්ල කරනවා පන්දු ඇති යනවා ටීම් ස්කාලි ගතරේ ලකුණු 4යි දාබර ක්‍රානෝනි හිතවතුනි මම අපට දක්න ලැබෙනවා දාබර ක්‍රානෝනි හිතවතුනි ප්‍රධාන සංවිධායක බවතේ ඒ අධීක්ෂණයේ නියැලෙන ආකාරය දක්වන ලැබෙනවා දාබර ක්‍රානෝනි හිතවතුනි මොහමඩ් මේ අධීක්ෂණය සිදු කරන ආකාරය දක්වන ලැබෙනවා. දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 32 දක්වා ඉහළ නංගෙනවා. ලකුණු 32යි මුළු ලකුණු සංඛ්‍යාව. දැන් නැවත සූදානම් තමන්ගේ සීමාවෙ සිට දානුක පන්දු යොමු කරන්නට සූදානම් වන්නේ. දානුක දිල්ෂාන් වාමත්යෙන් පිට ආශිර්වාද කඩක් ඉදිරියේ පන්දු යොමු කරන්නට ඉරෝස් සූදානම් වන්නේ. එවර තරමක් ඕෆ් ට්‍රයි පාර කවිඳු ඉරෝස්ගේ කවට්‍රයි පාර ගුවනේ පාවමින් ඉල්ල කර 6 පාරවල් දෙක මතකයට නැගෙනවා. චකුණු කොල්ල ජාතික පාසල් සහ මගේ මතකයට නැගෙන්නේ තනුෂ්ක සම්පත් තරග මාලාව තුළ මනස්කාන්ත 6 පාර දාබර
දාබර ක්‍රාරෝඩි හිතවතුනි ද සූදානම් වන්නේ පන්දු යොමු කරන්නට වමතින් පිට අසුරුවන කවිඳු හිරෝස් ද වඩාත් කතාබාට ලක්ව සිටින අක්‍රගණීය වමත් පිතිකරුවා සූදානම් වන්නේ ඉවර පාරක් කෙල්ල කරනවා උඩු ගෝනේ උඩ පන්දුවක් ලෙසි මීලිනා ප්‍රයාශාන් උඩ පන්දුවරක් ගන්නවා දැන් මේ ස්තරග මාලාවට සුපර් පැෂන් නාවනම් කොතරම් දුකක් මොන්ට දැනෙනවා හද ඔබට දැන් ඔබේ දාස්මානේ දක්කට ලැබෙන කාරණයක් මේ කණ්ඩායම් දෙකටම අනිකුත් කණ්ඩායම් වලට ආධාර කරුවන් නොතුමවත් නොවේ රසිකයන් නැතුමත් නොවේ දාබර ක්‍රානෝඩි හිතවතුනි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 35යි දැන් විකට් 4ක් බිඳවැටි අවසන් දැන් නවක 33යි සමාවන ලකුණු 33යි මුළු ලකුණු සංඛ්‍යාව දැන් නවක ක්‍රීඩකයා අකීල් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ අකීල් හයේ පාරක් එල්ල කරොත් අර ජාත්‍යන්තරයේ මුරලි එල්ල කරාමෙන් ජයග්‍රහණයකින් අමහර වන තරග අප ඕනෑ තරම් දැක තිබෙනවා දාබර ක්‍රානෝඩි හිතවතුනි අකීල්ට ඕනෑම මොහොතක පිටෙන් දැන්ට පාරවල් එල්ල කරන්නට හැකියාව තිබෙනවා දාබර ක්‍රානෝඩි හිතවතුනි ද සූදානම් වන්නේ තමන්ගේ සීමාවේ සිට දානුක සූදානම් පන්දු යොමු කරන්නට තාමත් වඳුරම තරග මාලාව මතකයට නැගෙන හයේ පාර අකීල් දකින්න විට එවන පාර අකීල් කරනවා පන්දු රැති යන්නේ long off the sheet පන්දු රැකගෙන තමා ගසනවා නිශීලක්කේට එක් ලකුණයි දෙවන ලකුණ කරා ප්‍රතිමාරු කර ගන්නවා දහබර ක්‍රානෝඩි හිතවතුනි මන්ද අශාන්ත ලපාත් නොසිතන්නට ඇති පන්දු කඩුල්ලේ වදීවි කියා දහබර ක්‍රානෝඩි හිතවතුනි එම ලකුණු දෙක සමගින් ලකුණු 35ක් ලබාගෙන සිටිනවා සනස් මේ වන විට පාකී ඔබ ප්‍රකාශ කළ අන්දමට ධනුෂ්ක සම්පත් චැම්පියන් ලීග් තරග මාලාවේ නිගම්බෝ ලුක්ස් ද විනාඩි 13ක කාලයක් ගත වී තිබෙනවාග ප්‍රධාන සංවිධායකතුමන් සඳහන් කරන 13 நிமிடங்கள் இந்த போட்டிக்கு ஆசனப்பட்டுள்ளது தனுஷ்க சம்பத் சாம்பியன் லீக் தரங்க மாலாவே அகில் எல்லக்கலை ஹயே பார மாගේ මතකය යන මයිතනේ සහල්ලු පන්දු තුළ ශ්‍රී ලාංකීය සහල්ලු පන්දුව තුළදී පිතිකරුවෙකු එල්ල කළ වටිනාම හයේ පහර මා හිතන්නේ ඒ හයේ පහර එල්ල නොවන්නට එදා ධනුෂ්ක සම්පත් චැම්පියන් ලීග් තරග මාලාවේ ශූරයන් වීමට උන්ට අවකාශ නොලැබෙන්නටත් ඉඩ තිබුණා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත ක්‍රීඩාවක් පාකි අනිවාර්යයෙන්ම පැවසු ආකාරයට හය පාර නොවෙන්නට නිගම්බෝ ලෝක්ෂේ තරග මාලාවේ අවසන් මා තරගෙට පැමිණෙන්නට ඊට කඩ තිබුණා. ඒ හය පාර 20 ලක්ෂයක හයේ පාරක් වන්තරගත කරේ දාබර ක්‍රානෝඩි හිතවතුනි. ඒ තරග මාලාවේ අවසන් මා තරගේ හේතු කියා මා සිත තුළ ප්‍රශ්නාර්ථයක් නගුණා. සජීවීව නරඹන විට දාශාන්ත ලපා කැඳවා තිබෙනවා. මේ තීරණාත්මක අවසාන පන්දු වාරය අකීල් ඉදිරියේ යොමු කරන්නට සූදානම් වන්නේ. පායින් හැර යන පන්දුව වයිට් පන්දුවක් කඩේට සටහන් තබනවා. වයිට් පන්දුවකින් පන්දු වාරය ආරම්භ කරනවා. දැන් 3500කට ආසන්න පිරිසක් මේ තරග මාලාව නරඹන හයුරක් ලැබෙනවා. කිං ස්පෝර්ට් ලයිව් ඔස්සේ දහවර ක්‍රානෝඩි හිතවතුනි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 38ක් ලබාගෙන දාබර ක්‍රානෝඩි හිතවතුනි රිස්ලාන් ඔබට දැන් අමතකත් ඇති අටවන විධායක ජනාධිපති අවසන් තරග මාලාව ඔබමයි මුදවා හැරියේ කිං ස්පෝර්ට් ඔස්සේ මාතර දාරුලුම් ක්‍රීඩා පිටිය තුළ අද පළමු සංවත්සරයේ සමරන විට රිස්ලාන් ඔබමයි මේ තරග මාලාව සජීවීව මුදවා හැරීමත් කැපී පෙනෙන කාරණයක් අවසාන රජ කරපු ජනාධිපති සහ පළමු සංවත්සරයේ හද දිනේ සමරන විට රිස්ලාන් සමගී සජීවී මුදවා හරින විට විස්තර විචාරය කරන්නට ලැබීමත් අමතක නොවන සිදුවීමක් ඇටියට නම් කරන්නට පුළුවන් දහබර ක්‍රානෝඩි හිතවතුනි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 35ක් ලබාගෙන සිටිනවා. වලල්ලාවක් ලබාගෙන සිටිනවා මේ වන විට. නැවත සූදානම් ආශාන්ත ලපා පන්දු යොමු කරන්නට එවන පාරක් කෙලකනවා. එක් ලකුණයි සනාස් ලකුණු 40ක් දැන් මේ වෙන විට. ලකුණු 40යි කඩලු 3ක් විඳවටි වලල්ලාවිට නවෝදය පාසලෙන් ආකුරු ශාස්ත්‍රය හෙදූ මේ අසන්ත ලෙපා වමතින් මදවේග පන්දු යවන ක්‍රීඩකයා දැන් සූදානම් වන්නේ අකීල්ට පන්දු යවීම සඳහා වයඹ පුරවරයේ හල්පොතුව අල් හිල්මියා මහාවිද්‍යාලයේ නකුරු ශාස්ත්‍රය හැදූ මේ වමත් ප්‍රවේගකාරී පිතිකරුවා පන්දු යවන්නට ඉතාමත්ම හොඳින් දක්ෂතා දක්වන ක්‍රීඩකයා දැන් සූදානම් මෙවර පහරක් එල්ල කළා. නමුත් පාදේ
වලු විනිශ්චයකාරතුමන්ගේ තීරණය පිත්තේ යාන්තම් වැදී ගිය පන්දුවක් ලකුණක් සඳහා ප්‍රතිමාරුව ලකුණ සමග දැම්මු ලකුණු සංඛ්‍යාව ලකුණු 41යි. දැන් අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක වෙන්නේ මයුර ප්‍රබෝධ මේ සට්ටන් කාමී දකුණත් ප්‍රවේගකාරී පිටිකරුවාට මේ අවසන් පන්දු වාරය තුලදී යම් ප්‍රවේගකාරී පහරවල් එල්ල කරන්නට හැකියාව ලැබුණා නම් නියත වශයෙන්ම තරඟය තියුණු මෝරක් ගනිමි පාකි. අනිවාර්යයෙන්ම විවාදයක් නැහැ. නමුත් එක් ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. එක් ලකුණයි. එම ලකුණ සමගින් දැන් මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 42ක් ලබාගෙන සිටිනවා. මේ වන විට පන්දුවට මූණ දෙන කණ්ඩායම ලෙස දාබර ක්‍රාරෝඩි හිතවතුනි වීනස් පොලක්ජා කණ්ඩායමේ දැන් අවසාන පන්දුව පිළිගන්නට සූදානම් වන්නේ අවසන් පන්දුවලට බොහෝ තරගවල ලකුණු 6කේ ප්‍රතිචාර දක්වා තිබෙන අකීල් සූදානම් වන්නේ පන්දුව පිළිගන්නට වරපාරෙල්ල කරනවා ලෝවානියලේ වතලේ පරිසමාප්තාර්ථයේම මේ තීරණාත්මක අවසන් පන්දුවල සමාවන ලකුණු සටහන් කරුගේ ලේඛන වලට අනුව දැනුවත් වෙනවා තවත් එක් පන්දුවක් ඉදිරියට තිබෙනවා වග. නමුත් ඒ පෙර පන්දුවේදී ලකුණු 6කින් ප්‍රතිචාර දක්වනවා දහබර ක්‍රාලෝලි හිතවතුනි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 48ක් දැන් ලබාගෙන තිබෙනවා. එවර පාරා කෙල්ල කරනවා උඩ පන්දුව උපේසේන සුරකිව රැක ගන්නවා සමගින් දහබර ක්‍රාලෝලි හිතවතුනි નિયમિત පන්දු වාර 4 නිමාව දකින විට ලකුණු 48යි දැන් සනාස අපි අනුමාන කළ ලකුණු සංඛ්‍යාව රැස්කනා වීනස් පොලක්ඥා උන්ගේ ආරම්භයේ සෑහෙන ගරා වැටීමක් ඉක්මන් විකට් බිඳ වැටුණා. නමුත් සියලුම අනෙකුත් පිටිකරුවන් හයේ පාරවල් වලින් මේ ගරා වැටුණු ඉනිමට යම්කිසි ජීවියක් මේ එල්ල කරා කියලා ඒ පහර ධනුෂ්ක සම්පත්තිය තරග මාලාව එල්ල කර හයේ පහරද කියා විටක සිතෙන්නට පුළුවන් කාරණයක්. දැන් අකීල් සූදානම් වන්නේ මේ අභියෝගයේ මතේ පන්දු වාරය දැන් ක්‍රියාත්මක කරන්නට වකේම දැන් අපේ ඉල්මි මහතා අපගේ වගතුක බලන්නට තරගමාලාව දැක බලා ගන්නට නිකන් ආවේ නෑ. ජොනි මහතා සමගින් සම්බන්ධ වී සිටිනවා. වරකාමර සිට අපේ දිවා ආහාරය රැගෙන දහබර ක්‍රාලෝලි හිතවතුනි දැන් කාල ගණනය කිරීම ආරම්භ වෙනවා. වකේම ලකි ලක්පාලිය රාත්‍රී කාලයේ අපේ නවාතන් පාසුකම් ආගන්තුක සත්කාර ලබා දීම පිළිබඳව ඔබ සෙනෙබර දෙමව්පියන්ට අපගේ ගෞරවය ප්‍රාර්ථනා පන්දුවේ තිබෙන ලකුණු 6කින් මන්ද තාරක මදුශංක කෙසේද ආරම්භ කර ස්ථානය වයිට් මිඩෝ එතනින්ම ධනුෂ්ක සම්පත්තිනිම ආරම්භ කරනවා ලකුණු 6කින් දහබර ක්‍රාලෝලි හිතවතුනි පානදුර සුපර් පැෂන් වේනස් පලක්ජා 4 මේ තරග මාලාවේ මේ අවසන්ම තරගයේ නොයි දහබර ක්‍රාලෝලි හිතවතුනි මේ අංකික අංක දෙක මේ ඔබ ඉදිරියේ තරග කරන්නේ ජමාලියා මුස්ලිම් මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ වර පායින් හැර යන පන්දුව වයිට් පන්දුවක් සමගින් දැන් ප්‍රතිමාරු කරගත යුතු ලකුණ ලබා ගන්නට ලකුණක් කරා දැන් ඕන් ප්‍රතිමාරු කර ගන්න ආකාරයක් දක්ව ලැබෙනවා. එම ලකුණු ටික සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 8ක් ලබාගෙන දැන් 3600කට ආසන්න පිරිසක් මේ තරග මාලාව සජීවීව නරඹනවා දහබර ක්‍රාලෝලි හිතවතුනි. වකේම එළඹෙන මාස 5 වෙනිදා F2F තරග මාලාව මඩවල මදීනා ජාතික පාසල් ක්‍රීඩා පිටියේ මඩවල ජුනියර් ක්‍රීඩකයන් අපට දක්ව ලැබුණා. පැමිණ සිටියා මේ තරග මාලාව දැක බලා ගන්නට ඔවුන්ගේ තාන්ත තරග මාලාවක් සංවිධානය කරා. මේ වසරේ මැද භාගයේ එවරත් පන්දු යමු වෙනවා. වයිට් පන්දුවක් කඩේට සටහන් තබනවා. තරම කිපිලීමක් සහිත පන්දුව අකීල්ගෙන් දක්ව ලැබෙනවා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි දාබර ක්‍රාලෝලි හිතවතුනි ලකුණු 9යි මේ පන්දු යවන අකීල්ට තිබෙන අභියෝගය ධනුෂ්ක සම්පත්ගේ විකට්ටුව සඳහා අභියෝගය ලබා දී තිබෙනවා. ඒවර පන්දුව සාර්ථක පන්දුවක් යොමු කරනවා කඩළු රකින්න නිශාන්ත වීරකෝන් අතර ලකුණක් ලබා ගන්නට ඊට කඩන ඉනිමේ ක්‍රියාත්මක වන්නේ ප්‍රථම පන්දු වාරය අපරන්දී සිටින ලකුණු 49ක ජයසීමා ඉලක්කයක් අඹා යා යුතුයි මේ තරගයේ ජය ලබාගෙන
තීරණාත්මක තරග වටයකට දොරටු විවර කරන්නට නැවත සූදානම් මෙවර පාරක් එල්ල කරනවා උඩ පාන්දුව සුරකිව රැක ගන්නවා තහවර ක්‍රාලොලි හිතවතුනේ තාරක මදුශංක ලාංගෝනේ සිට දැන් ඔබට පෙනෙනවා ඇති මේ කණ්ඩායම් දෙකේ ආධාර කරුවන් දෙපේ ස්ථාන දෙකක සිට කඳවුරුලා මේ කණ්ඩායම් දිරිගන්නනවා තහවර ක්‍රාලොලි හිතවතුනේ දැන් නවක ක්‍රඩකයා මහා මැට්‍රිකා සම්බන්ධ වන්නේ දැන් අපට දක්ක ලැබෙන ඔවුන්ගේ නිල රට දෙක ඉදිරියේ ඔවුන්ගේ ආධාර කරුවන් කඳවුරුලා සිටිනවා දහබර ක්‍රාලොනි හිතවතුනේ දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 9ක් ලබාගෙන නවක ක්‍රඩකයා මේ කුලියා පිටිය සාරානාත් විද්‍යාලයෙන් බීකරන ලද මේ වයඹ පළාතේ බීහුණු අග්‍රගණ්‍ය දකුණත් පිටි කරුවා දැන් සූදානම් වන්නේ පන්දුව පිළිගන්නට දහබර ක්‍රාලොනි හිතවතුනේ සූදානම් තමන්ගේ සීමාවේ සිට පන්දු යොමු කරන්නට සූදානම් වන්නේ මේ තීරණාත්මක තරගයේ දාබර ක්‍රාලොනි හිතවතුනේ දිව්‍යනවා තමන්ගේ සීමාවේ සිට පන්දු යොමු කරන්නට එවර පාරක් කෙල්ල කරනවා පාස්සිම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා එබ ලකුණ සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 10 දක්වා ඉහළ දක්වනවා ලකුණු 10ක් ලබාගෙන මේ එවංජ සමියුගත කුසලාන මේ පුරවරයේ දන්තම තරගාවලිය හැටියට නම් කරන්නට පුළුවන් මේ බටගොල්ලා තෙනියට ක්‍රිකට් වසන්තයේ කැඳහගෙන හා තරග මාලාව දහබර ක්‍රාලොනි හිතවතුනේ ඔබ මෙලෙස නරඹන්නේ ශ්‍රවණය කරන්නේ බටගොල්ලා තෙනිය ජමාලියා මුස්ලිම් මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය නැවත සූදානම් තමන්ගේ සීමාවේ සිට පන්දු යොමු කරන්නට ඉතාමත්ම හොඳ පන්දුවක් එවර පාදී දැවටෙනවා පන්දුව ලකුණක් ලබා ගන්නට ඊට කඩන හැදාබර ක්‍රාලොනි හිතවතුනේ අභියෝගයේ ජය ගන්නට ඊට කඩ ලැබුණේ නැහැ දාබර ක්‍රාලොනි හිතවතුනි දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි සනාස් ප්‍රථම විකට් පන්දු වාරය නිමාව දකින විට එක් විකට්ටුවක් විතර වැටි අවසන් දැන් පන්දු 15ක් තුල ලකුණු 39ක් ලබා ගත යුතුයි දැන් තීරණාත්මක මුහුණුවරක් ගෙන තිබෙන්නේ මේ තරගය නිරලොලත් අවසන් මහා තරගයට සමාන තරගයක් දාබර ක්‍රාලොනි හිතවතුනි පිටත් පන්දුවත් අතර දුවන්ත සටනක් දැන් නිර්මාණය වී තිබෙන්නේ එක පසකින් වෙනස් බොලොංනා ආධාරකරුවන් තවත් පසකින් ප්‍රොෆෙෂනල් ආධාරකරුවන් දිරිගන්වමින් විවිධ නාදා විවිධ කෑගසමින් ඔවුන් දිරිගන්වන ආකාරයක් දක්ක ලැබෙන්නේ දැන් බානුක රාජපක්ෂ හිටපු ආලියල කැරිබියන්ස් පන්දියවන වමත් පන්දියන වර පහරක් කෙල්ල කරනවා නමුත් හරි ආකාරයේ පිත්තේ දවතා ගැනීමට අවස්ථාවක් නැහැ ඒක ලකුණකින් සෑහීමට පත්වෙම ලකුණ සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11යි දැන් පන්දු 14යි ලකුණු 38යි ඉලක්කය පාකි මේ තරගය අවසන් පන්දුව තෙක්ම ජීවය පිරි තරගයක් වෙනවාට කිසිදු සැකයක් නැහැ එතරම් ජව සම්පන්න කණ්ඩායම් දෙකක් කරට කර තරග වදින්නේ අනිවාර්යයෙන් මේ තරගය ආරම්භ වෙනතුරු බොහෝ දෙනාට ඉවසීමක් නැතුව සිටියා දැන් ඒ උණුසුම විඳ දරා ගන්න ආකාරයක් අපට දක් ලැබෙනවා තරගය දැන් අතර කරන්න නැවත තරගය දැන් ආරම්භ කිරීමට සූදානම් වන්නේ මේ තරගයේ අනතුරුව සියලු දෙනා පල්ලි ආගමක සීකරණ යා යුතුයි දැන් සූදානම් බානුක රාජපක්ෂ රපාරක් කෙල්ල කරන උඩ පන්දුවක් සුරකිව රැක ගන්නවා සමගම දැන් බලාපොරොත්තු විකට්ටුව බිඳ වැටෙනවා පාකි ධනුෂ්ක සම්පත්ගේ කඩුල්ල දැවී යාම සමගම වෙනස් බොලොංනා ආධාරකරුවන් ප්‍රීති ගෝසානංගන ආකාරයක් දක්න ලැබෙන්නේ සුපර් ෆැෂන් ආධාරකරුවන් දැන් නිහඬව බලා සිටිනවා නමුත් ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත ක්‍රීඩාවක් මේ විශේෂඥ අංක 94 ජේසි අංගට හිමිකම් කියන තිසර දේශාන් දැඩි ඇල්මක් දක්වනවා තරඟ නිමා කරන්නකු හැටියට ඔහු ගැන දැන් විශ්වාසය තබනවා සුපර් ෆැෂන් ක්‍රීඩා සමාජය මේ තරඟය පිළිබඳව බලමු තිසර දේශාන්ට දැන් දෙවුර මතයි දැන් සියලු වගකීම් පැවරී තිබෙන්නේ මේ තරඟය ජයග්‍රහණය කර අරගෙන යාමට නම්
ඔබ පැවසූ ආකාරයට ටිස්සර දේශාන් භයානකම තරග නිමා කරන්නේ විවාදයකින් තොරව දහබර ක්‍රාලොඩ හිතවතුනේ මැදපිල පිතිකරුවෙක් ලෙස මේ ගරා වැටුණීනම් ගොඩනගන්නට මනා හැකියාව තිබෙන අක්‍රගණයේ දකුණත් පිතිකරා පන්දුව කෙලින්ම කරුණේ වදිනවා සමගී තවත් පිකට්ටුවක් බිඳ වැටෙනවා දහබර ක්‍රාලොඩ හිතවතුනේ මේනම් තිස්සර දේශාන්ට අදාහගත නොයක සිදුවීමක් දහබර ක්‍රාලොඩ හිතවතුනේ මන්ද එක්කෙල්ලේ සනාස්ද ක්‍රීඩා කරන්නේ සිකුරාදා නිදිවර්ජිත රාත්‍රිය ඊයේ දිවා කාලේ නැවත ඊයේ රාත්‍රිය අද දිවා කාලේ නැවත අද රාත්‍රිය ලේසි නෑ දැන් ක්‍රිකට් ගහන එක රාජ්‍ය සේවයක් කරන්නට පුළුවන් ක්‍රිකට් ගහන එක තමයි දැන් අශීරුම කාරණය දාබර ක්‍රාලොඩ හිතවතුනේ අමතක කරන්නට එපා ශරීරයට නිින්ද කියන දේ වැදගත්ම කාරණයක් දාබර ක්‍රාලොඩ හිතවතුනේ පාකේ මා ඔබ ප්‍රකාශ කළ ඒ ප්‍රකාශයට මාත් දැන් ප්‍රකාශයක් එකතු කරන්න සූදානම් වන්නේ ජාත්‍යන්තර තරගයට වඩා දැන් ශ්‍රී ලංකාව තුළ සැහැල්ලු පන්දුවට වැඩි රුචිකත්වයක් දක්වනවා ප්‍රේක්ෂකයන් තමන්ගේ රාජකාරිය පවා පසක තියා දැන් සැහැල්ලු පන්දුවට ඇල්මක් දක්වනවා ඒට නිදසුන තමයි දැන් සමාජ මාධ්‍ය තුළ 3500කට වැඩි ප්‍රේක්ෂක පිරිසක් දැන් තරගය නරඹන ආකාරයක් දක්වලා ලැබෙනේ. ඒ වගේම දැන් සජීවීව මේ තරගය බොහෝ දෙනා නරඹන ආකාරයක් දක්වලා ලැබෙනේ පාකි. ඔවපර දක්වලා ලැබෙනවා ප්‍රබල රසිකයෙක් මෝමින් විවිධ නර්තනයන් එකතු කරමින් වෙනස් බලක්ජා කණ්ඩායමට සාය පළ කරන ආකාරයක් දක්වලා ලැබෙනවා දයාබර ක්‍රාලොඩ හිතවතුනේ. වගේම අංකුමර ෆාම් හවුස් අධිපතිවරයෙක් දාබර ක්‍රාලොඩ හිතවතුනේ වීනස් පොලක්නා ජයග්‍රහණය වෙනුවෙන් ජයග්‍රහණයට පෙරමෙන්ම නම් ජය ලැබුවොත් මූමින් කොම ඉඳීද කියයි මා සිත තුළ ප්‍රශ්නාර්ථය නැගෙන ඒවරා පායින්න හැර යන පන්දුව වයිට් පන්දුවක් ඇටියට සටහන් තබනවා අතිරේක ලකුණක් එකතු වෙනවා එම ලකුණ සමගී ලකුණු 14ක් ලබාගෙන සිටිනවා තවත් ලකුණු 35ක් ලබා ගත යුතුයි ජයග්‍රහණය කිරීම සඳහා බානුක රාජපක්ෂ රාජකීය පන්දුවාරයක් යොමු කරන ආකාරයක් දකින්න ලැබෙන්නේ කඩුළු දෙකක් ලබාගෙන ප්‍රවේගකාරී පිතිකරුවන් දෙපළක් ලබාගෙන පහරක් එල්ල කරනවා උබසේන පන්දුව ලොං ඔෆ් යලින් ලකුණු 6යි මේ ජේෂ්ඨ ක්‍රීඩකයා මොනරාගල පුරවරයට නාකම් කියන මේ ජේෂ්ඨ ක්‍රීඩකයා තමන්ගේ පිත්ත කෙරෙහි විශ්වාසය තබමින් ලොෆ්ටඩ් ඔන්රයි පහර ලොං ඔන් යලින් ලකුණු 6යි එම ලකුණු 6 සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 20යි තවත් පන්දු 10යි ලකුණු 29යි ඉලක්කය පාකි කුමකින් කුමක් සිදු වේවිද අංක 1 ජයග්‍රහණය කරාවිද නැතහොත් අංක 2 ජයග්‍රහණය කරාවිද පන්දුවත් පිත්තත් අතර දුවන්ත සටනක්ද නිර්මාණය වී තිබෙනවා එවැගේම අපට පල්ලියනු සහාය ලබා දෙනවා මේ තරගයේ අනතුරුව සියලු දෙනා පල්ලියට ගොස් තම ආගම දහම හදහන්නට අමතක කරන්නට එපා දැන් අපට සහාය ලැබුණා දැන් අපට ක්‍රීඩාවලිය හිතවතුනේ අපට දක්වලා ලැබෙනවා මෞලවිවරුන් මේ තරග මාලාව මේ වන විට නරඹමින් තිබෙනවා මේ උච්චතම අවස්ථාවයක් දාබර ක්‍රීඩාවලිය හිතවතුනේ දැන් සූදානම් වන්නේ තුන්වන පන්දුවාරයේ පැතුම් තරංග දැන් සූදානම් වන්නේ පන්දු යොමු කරන්නට ඒවරයි තාමත් පන්දුවක් යොමු කරනවා ලකුණකින් ප්‍රතිමාරු කරගන්නවා අකීල්ගේ හයේ පාරට නොදවුණු උපේක්ෂණගේ හයේ පාරත් ජයග්‍රහණයකින් අමාර වන්නට ඉඩකඩ තිබෙනවා විනෝස් පොලොක්නා ජය ගන්නා විට වාසනාව කැඳාගෙන ආපු පන්දියවන්නෙක් ඇටියට උපේක්ෂණ අපිට නම් කරන්නට පුළුවන් දහබර ක්‍රානොඩි හිතවතුනි 4000කට ආසන්න පිරිසක් මේ තරග මාලාව නරඹනවා ඒ වගේම පානදර සුපර් පැෂර් ප්‍රබල රසිකයෙක් ලෙස සැලකෙන
මුස්තාක් බොහොම නියඬව තරග නරඹන ආකාරයක් දක්ව ලැබෙනවා. දාඹර ක්‍රාලෝනි හිතවතුනි ද සූදානම් වන්නේ පන්දුවක් යොමු කරන්නට එවර වේගය වැඩි කරන ලද පන්දුව දාඹර ක්‍රාලෝනි හිතවතුනි කඩලු රකින්නාට අතේ නතර කරන්නට ඉඩ කඩ ලැබුණේ නැහැ. ප්‍රධාන රූපවාහිනී කැමරා තිරයක් තිබුණා නම් ඒ පන්දුවේ වේගය පැයට කිලෝමීටර 130ක් ඉක්මවා ගිය වේගයක් වන්නට ඉඩ කඩ තිබෙනවා. දාඹර ක්‍රාලෝනි හිතවතුනි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 22යි දාඹර ක්‍රාලෝනි හිතවතුනි මාබර දැනුවත් කරා තරඟ ආරම්භයේදීම දාඹර ක්‍රාලෝනි හිතවතුනි මේ නවවන විධායක ජනාධිපති පත්වන්නට පෙර ආතු 8 වන විධායක ජනාධිපති රජකර තරඟ මාලාව කිං ස්පෝර්ට් ඔස්සේම විස්තර විචාරයේ මාතර දාරුලුලුම් එකේ සුපර් පැෂන් වීනස් අතර තරඟයක් තුළ ජයගත්තේ වීනස් පොලක්නා අද පළමු සංවත්සරය නමවන විධායක ජනාධිපති කිං ස්පෝර්ට් මම විස්තර විචාරයේ තරගය පානදුර සුපර් පැෂන් වීනස් පොලක්නා හතර තරගයේ දාඹර ක්‍රාලෝනි හිතවතුනි මෙවන් සඳහා භාගයකදී එවරාත් තාමත්වද පඳුරා එවරාත් එල්ලක යොමු කරනවා ලකුණකින් සයිමකට පත් වෙනවා. බලමු මාතර දාරුලුම් ක්‍රීඩා පිටිය අත්තුණු ඉරණම එලෙස අත්තේවීත එසේ නොවන්නට සුපර් පැෂන් කඩකයන් කනපිට පෙරළමින් තරග ජයග්‍රහණය තාවුරු කරාවිද මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 23යි දාඹර ක්‍රාලෝනි හිතවතුනි දැන් පන්දු 7යි ලකුණු 26ක් දැන් අවශ්‍යව තිබෙනවා. නිසක වශයෙන්ම මේ තරඟය උඩි යටි කුරු කරන්නට නම් රිකාස් සින්නාගේ පිත්ත ශබ්ද නැගිය යුතුයි. දැවන්ත පහරවල් එල්ල කළ යුතුයි. මේ තරඟය පිළිබඳ විශ්වාසය තබන්නට නම් මේ තනමල් විලට නෑකම් කියන පෙත්තුම් තරංග සූදානම් පන්දෙම් සඳහා වර පහරක් එල්ල කරනවා. නමුත් හරියාකාර පිත්තේ දවටා ගැනීමට අවස්ථාවක් නැහැ. ලකුණක් සඳහා ප්‍රතිමාරුව ලකුණ සමග දැම්මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 24යි. තවත් ලකුණු 25ක් අවශ්‍යයි ජයග්‍රහණය කිරීම සඳහා. දැන් සියලු බලාපොරොත්තු දැන් පරි තිබෙන්නේ සින්නාගේ දෙවර මත රිකාස්ගේ දෙවර මතයි දාඹර ක්‍රාලෝනි හිතවතුනි. බලමු පැතුම් තරංග මේ පන්දුව නිලකුණු පන්දුවකට යොමු කරාවිද පහරක් කෙල්ල කරනවා සින්නා ලොෆ්ටඩ් ඔන් ඩ්‍රයි පහර ඩීප් ස්කෑලේ ගියලින් ලකුණු 6යි. මාගේ වචනයට සාධාරණය ඉෂ්ට කරනවා මොහමඩ් රිකාස් දාඹර ක්‍රාලෝනි හිතවතුනි. දැන් තරඟය පන්දු 5යි ලකුණු 19යි දාඹර ක්‍රාලෝනි හිතවතුනි. පාකී දැන් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ 2025 වසරේ ජාතික මහා තරඟ මාලා තරඟාවලියේ ජාතික ශූරයා හැඩයට අභිෂේක ලැබූ බැරගම යක්ෂයා තාරක මදුශංක මේ පන්දු පහ ක්‍රියාත්මක කරාවිද නැතහොත් උබේසේන මේ තරඟය උඩියටි කුරු කරාවිද? පළමු කුමකින් කුමක් සිදු වේවිද? මුස්තාක් තමයි අද සුපර් ෆැෂන් කණ්ඩායමට අනුග්‍රහයක දායකත්වය එකතු කරන්නේ මේ පුරවරයට සම්බන්ධීකරණය සහ අනුග්‍රහයක දායකත්වය ලබා දෙන්නේ වර පාරෙල්ල කරනවා උපේසේන ලකුණු 6කේ පන්දු යවන්නේ රජ කරන ලද තරගයක්ද මේ දක්වට ලැබෙන්නේ දාඹර ක්‍රාලෝනි හිතවතුනි. උපේසේන පානදුර සුපර් පැෂන් පරාජය ඉදෝරේ නිමා කරා පසුගිය සතියන්ත දෙකකට ඉහතදී කලපුගමදී දාඹර ක්‍රාලෝනි හිතවතුනි ආලියල කණ්ඩායමට පෙනිපෙනී තිබූ ජයග්‍රහණයක් උඩ පන්දුවකින් පෙරලා දමමින් සුපර් පැෂන් කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර දාඹර ක්‍රාලෝනි හිතවතුනි පරාජය ඉදෝරේ තබෝ ක්‍රීඩකයා උපේසේන ශ්‍රී ලංකාවේ පියුණු අග්‍රගණයේ තුන්වෙනි ක්‍රීඩකයෙක්. In the
இந்த அறிவித்தல் எல்லை கோட்டுக்கு அருகாமையில் இருக்கும் அனைவரும் சற்று ஒதுங்கி நின்று இந்த போட்டியை கண்டுகளிக்குமாறு அன்பாக கேட்டுக்கொள்கிறோம். மிகவும் விறுவிறுப்பாக நடந்து கொண்டிருக்கிற இந்த கிரிக்கெட் சுற்று போட்டி ஏதேனும் பிரச்சனைகள் ஏற்படாத வண்ணத்தில் எல்லை கோட்டுக்கு அப்பால் இருந்து உங்கள் பார்வையிடுமாறு அன்பாக கேட்டுக்கொள்கிறேன். பிரேක්ෂකයන් තමයි පාකි මේ සහල්ලු පන්දුවේ හදවත හද ගැස්ම ඔවුන් නොසින්නට උටසින්නට මෙවන් වූ තරඟ මාලාවක් සහල්ලු පන්දුවක් මෙතරම් ප්‍රසිද්ධ වන්නේ නෑ පාකි. අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන් කවදාත් අපේ සම්පතක් අප උපයාගත් මිනිස් ධනය හැටියට අපිට නම් කරන්න පුළුවන්. ප්‍රේක්ෂක හිතවතුනෙක් ලකුණකින් සැහිමකට පත් වෙනවා. එම ලකුණ සමග ලකුණ 37යි. දැන් ඉතාලියේ සිට මේ තරග මාලාව නරඹනවා අපගේ හිතවත් ජනක කවදාත් දාබර ක්‍රාරෝණි හිතවතුනි. ඉතාලියේ ක්‍රිකට් බලන්න නැති ජනක මේ ලාංකීය ශාල්‍ය පන්දුවට හදවතින්ම ආදරය කරන බොහොම සුන්දර චරිතයක් දාබර ක්‍රාරෝණි හිතවතුනි. ඔව් ඉදිරියට පැමිණෙන්න තිරියේ පිටුපස සිට ශහල්ලු පන්දුවට විශාල කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන ලද ජනක මාතා දැන් මේ තරග මාලාව ඉතාලියේ සිට ප්‍රබල විනස් බලඥා ආධාර කරුවෙක් ප්‍රබල රසිකයෙක් ඇත්තම අවස්ථාවල මෙවන් තීරු තරග නරඹන්නේ නැහැ. ජීවිතයට හානියක් වෙවිද කියා එතරම් ඔහු ක්‍රිකට් නරඹන විට ආරක්ෂාව පිළිබඳව ප්‍රථමයෙන්ම සිතන ක්‍රීඩකයෙක්. ඇත්තම තරග විටක තරග නිමාවෙන් අනතුරුව නරඹන්නේ දාබර ක්‍රාලෝණි හිතවතුනි. दा සූදානම් පන්දු යොමු කරන්නට තීරණාත්මක පන්දු වාරය අප රැඳී සිටින්නේ තාරක මදුශංක ජමාලියා මුස්ලිම් මහාවිද්‍යාලය අන්තිම පන්දු යොමු කරන්නට පිටෝසවා පන්දුව නිතල්ලේ යාමට ඉඩ හරිනවා. වයිට් පන්දුවක් බවට පරිවර්තනය වෙනවා. එම ලකුණ සමගින් ලකුණු 38යි දාබර ක්‍රාරෝණි හිතවතුනි. තව ලකුණු හරියටම 11ක් අවශ්‍යයි මේ තරගේ ජය ගන්නට. වෙනස් බලක්නා ජය ගනීවිද පානදුර සුපර් පැෂන් ජය ගනීවිද කුමකින් කුමක් සිදු වේවිද ක්‍රිකට් අවිනිශ්චිතයි දාබර ක්‍රාරෝණි හිතවතුනි. නමුත් අමතක කරන්නට එපා මනුෂ්‍යකම් සදාකාලිකයි දාබර ක්‍රාරෝණි හිතවතුනි. අප ක්‍රිකට් ක්‍රීඩාවේ උපයන ධනාත්මකම ධනය තමයි ජාතික සංගීතියාව ජාතික සමගිය තව ආගමකට ගරුබුමන් කිරීම තව කෙනෙකුට ගරු කිරීම වගේම විනය සියලු දේට වඩා වැදගත් දාබර ක්‍රාරෝණි හිතවතුනි. दा සූදානම් තාරක මදුශංක පන්දු යොමු කරන්නට 4500කට ආසන්න පිරිස दा කිං ස්පෝර්ට් ලයිව් ඔස්සේ මේ තරග මාලාව නරඹනවා දාබර ක්‍රාරෝණි හිතවතුනි. दा සූදානම් පන්දු යොමු කරන්නට එවන පාරක් එල්ල කරනවා පන්දුව තියන්නේ ලෝකෝත්තේශී පළමු ලකුණ වේගෙන් දෙවන ලකුණ කරා ප්‍රතිමාරු කරගන්නවා. හුපේ සේනා වයස අවුරුදු 40 ඉහළ නමුත් මීටර් 110 පති යෙදෙන විට වයස අදාළ නැහැ කියා විශ්වාස කරනවා. සායන වේගෙන් කඩළු අතර තුරන්නට හැකියාව තිබෙන කඩකේ එම ලකුණු දෙක සමගින් ලකුණු 40යි තව ලකුණු 9ක් අවශ්‍යයි. පන්දු ඉතිරිව තිබෙනවා. පන්දු දෙකයි දාබර ක්‍රාරෝණි හිතවතුනි. පන්දු දෙකයි ලකුණු 9ක් දැන් අභියෝගයේ බවට පත් තිබෙන්නේ. සූදානම් වන්නේ තාරක මදුශංක මේ තරඟේ තීරණාත්මක පන්දුව හැරවුම් ලක්ෂයේ පන්දු යොමු කිරීම සඳහා දකුණතින් පිත්ත හසුරුවන ප්‍රවේගකාරී සට්ටන්කාමී ක්‍රීඩකයා දැන් සූදානම් වන්නේ රිකාස් හොඳ පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් සම්පූර්ණයෙන්ම පරාජයට පත් වුණා. දැන් තරගය එක් පන්දුවයි ලකුණු 8යි පාකි. නිපන්දුවක වයිට් පන්දුවක අවදානම නොවන්නට දැන් වීනස් බොලොග්නා ක්‍රීඩා සමාජය ජයග්‍රහණේ මන් පැතිවර තිබෙනවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිතයි. අවසන් පන්දුව තෙක්ම මේ තරගය ජීවය පිරි තරගයක් කියලා මා ප්‍රකාශ කළා. එය සක්සුදක්සේ දැන් වැටහෙනවා දාබර ක්‍රාලෝණි හිතවතුනි. දැන් පන්දු එකයි ලකුණු 8යි පාකි. අනිවාර්යයෙන්ම බලමු දැන් එක් පන්දුවයි ලකුණු 8යි තරගයේ ජය ගන්නට මොමින් සයන ප්‍රීති ප්‍රබෝධයට අප දක්ව ලැබෙනවා. දැන් සුපර් පැෂන් කඳවුරේ ප්‍රේක්ෂකයන් අඩුයි. වීනස් බොලොග්නා ආධාර කරුවන් බවට පත් තිබෙන ආකාරය වර පාරක් එල්ල කරනවා. ඕනා පන්දුව රැක ගන්නවා සමගී තරගයේ ජය ගන්නවා වීනස් බොලොග්නා කණ්ඩායම
පානදුර සුපර් පැෂන් පරාජයට පත් කර දමමි. ජය පරාජය ඔබට පොදුයි කියා විශ්වාස කරනවා. නමුත් සුපර් පැෂන් කණ්ඩායම මේ තරගයට සහභාගී වීම මේ ප්‍රදේශයේ ඔබට ඉන්න රසිකයන් ලැබපු අද්විතීය ජයග්‍රහණයක් කියා විශ්වාස කරනවා. අකීල්ගේ දවන්ත 6 පාර තුලින් ඔවුන් තරගයේ ජයග්‍රහණය මාවත විවර කරගත්තා. දහබර ක්‍රාරෝණි හිතවතුනි